ආයුබෝවන් යාළුවනේ විටා කැබින් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි හැමෝම කන්න කැමති සෝයා මීට් කරියා. කෘත්‍රිම රසකාරක මුකුත්ම නැතුව ගෙදර තියෙන කුළුබඩු වලින් රසට හදාගන්න විදිහ. මුලින්ම මේ විදිහට සෝයා මීට් ටික භාජනයකට දාගන්නවා. මම මේකේ තියෙන රසකාරක පැකට් එක අයින් කරගන්නවා. ඊළඟට අපි මේ ටික තම්බ ගන්න ඕනේ. මුලින්ම ලුණු තේ හැන්දක් දාලා ඒකට හොඳට පැහැෙන උණු වතුර දා ගන්න ඕනේ. ඊළඟට මේක ටිකක් හොඳට කලවම් කරලා මේක තැම්බෙන්න පියනකින් වහලා පැත්තකින් තියන්න ඕනේ. ඊළඟට සෝයා එක රස කරගන්න මම කුළුබඩු මිශ්‍රණයක් හදා ගන්නවා. ඒකට මම මෙතන කොත්තමල්ලි තේ හැන්දක් අරන් තියෙනවා. සූදුරු තේ හැඳි භාගයයි කරපිංචා ඉත්තක කොළ ස්ටායනි එකක් ඊළඟට රතු මිරිස් කරල් දෙකක් මෙතන එනසල් ඇට 3ක් අරන් තියෙනවා කුරුඳ පොතු වසාවාසි කෑල්ලක් උළුහාල් කරාඹුනට 3ක් අරන් තියෙනවා මම මේ ටික මද ගින්දරේ විනාඩි 3ක් විතර ලිපේ තියලා රත් කරගන්නවා මේක අඩුම ගින්දරේ රත් කරගන්න මේ විදිහට හොඳට හැන්දෙන් එහෙට මෙහෙට කරකලා රත් කරගන්න. ගොඩාක් බෙද ගන්න අවශ්‍ය නැහැ. මේක ටිකක් රත් වුණාම ඇති. මිරිස් ටික ඉක්මනින් බෙද ගන්න ඕන නිසා මම මේ විදිහට අතින් දෙකට කඩා ගන්නවා. මේ ගානට වගේ බෙදුනහම ඇති. ඊළඟට මම මේක මෙහෙම නිවෙන්න තියනවා. දැන් මම පැගෙන්න තියපු සෝයා වල වතුර ටික ඔක්කොම මිරිකලා අයින් කරගන්නවා. මේ වෙලාවේ සෝයා එක ගොඩාක් රස්නේ නම් ඇල් වතුර ටිකක් දාගන්න. එතකොට අත පිච්චෙන්නේ නැතුව සෝයා ටික ඒ වතුර ටික මිරිකලා අයින් කරගන්න පුළුවන්. ඊළඟට මම රත් කරගත්ත කුළුබඩු ටික මේ විදිහට වංගෙඩියට දාලා කොටා ගන්නවා. මේක ග්‍රයින්ඩර් එකේ කොටා ගන්නවට වඩා වංගෙඩිය කොටා ගත්තාම මේකේ සුවඳ රස හොඳට රැකිලා තියෙනවා. ඊළඟට කුඩු කරගත්ත කුළුබඩු ටික වතුර මිරිකලා තියාගත්ත සෝයා ටිකට එකතු කරගන්නවා. එකතු කරලා මේ විදිහට හොඳට අතින් කලවම් කරන්න. මේ තුන පහ ටික හොඳට සෝයා එකට දැවටෙන්න ඕනේ. මේ විදිහට හොඳට කලවම් කරලා එක පැත්තකින් තියනවා. ඊළඟට මම අරගෙන තියනවා මෙතන ඉඟුරු සුදු ලුණු චූටියට කපලා තමයි අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ රම්පේ ඊළඟට කරපිංචා මේ තියෙන ලොකු ලුණු ගෙඩියක් ඊළඟට තක්කාලි අමු මිරිස් මෙතන අබ තේ හැඳි භාගයක් අරන් තියෙනවා. මේ තියෙන්නේ සියඹල ඇට 3ක් විතර දිය කරලා ඔයාලට කොරක අරගන්නත් පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ උකු කිරි දිය කිරි දෙකම එකට මම පොල් කිරි දාලා තමයි සෝයා කරි එක අද හදාගන්නේ. එහෙම වුණාම සෝයා එක ගොඩාක් රසයි. මෙතනදී ඔයාලා ඉතුරු තක්කාලිම අරගන්න. තක්කාලි ටිකක් වැඩිපුර ගන්නවා නම් ගොඩක්ම රසයි මේක. ඊළඟට මැට් භාජනයක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරලා ඒක රත් වෙනකොට අබ ඇට ටික දා ගන්නවා. ඊළඟට ඉඟුරු සුදු ලුණු එකතු කරගන්නවා. එකතු කරලා හොඳට මේ විදිහට ටෙම්පරාදු කරගන්න. ඒ ටික බැදලා සුවඳනකොට රම්පේ කරපිංචා ටිකත් එකතු කරගන්නවා. ඊළඟට ලොකු ලුණු ටිකත් එකතු කරලා හොඳට ටෙම්පරාදු කරගන්න. මද ගින්දරේ තියාගන්න ලිප. අම්මිරිස් ටිකත් එකතු කරගන්නවා.
මෙතෙන්දි මම ටෙම්පරාදුවට කුළු බඩු එකතු කරගන්න නැහැ. ඔක්කොම ටික සෝයාකට එකතු කරලා තියෙන නිසා. ලුණු ටික මේ ගානට වගේ ටෙම්පරාදු වෙද්දී මම මෙතන මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට අමු 3-5 කුඩු කහ කුඩු තේ හැඳි කාලෙකුත් එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ ටික හොඳට තෙලේ ටෙම්පරාදු වෙන්න ඕනේ. මේ ගානට වගේ ටෙම්පරාදු වෙගෙන ඉද්දි තක්කාලි ටිකත් එකතු කරගන්නවා. මේ ගානට ටෙම්පරාදු වෙගෙන ඉද්දී ඊළඟට පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න මේක. දැන් සියඹලා ඉස්ම ටිකත් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් මේකට ගොරකා එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට රස අනුව ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගෙන ඉද්දී ඔයාලා කල්පනාකාරී වෙන්න. අපි සෝයා තම්බ ගනිද්දිත් ලුණු එකතු කරගත්තා. ඊළඟට තක්කාලි ටිකක් තැම්බිලා අපි දාපු පොල් කිරි ටික මේ ගානට වගේ උකු වීගෙන එනකොට අපි කලින් ලෑස්ති කරගත්ත සෝයා මීට් ටික එකතු කරගන්නවා. සෝයා මීට් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ ග්‍රේවි එක හොඳට සෝයා වල දැවටෙන්න ඕනේ. එතකොට තමයි මේක රස. දැන් මේක පියනෙන් වහන්න නැතුව මද ගින්දරේ මේ විදිහට උයා ගන්න. ඊළඟට මම මේකට තව මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මේකේ පාට ලස්සන මදි වගේ නිසා ගම්මිරිස් කුඩු ටිකත් ඒත් එක්කම එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට අපි විනාඩි 10ක් විතර මේක ලිපේ තියලා උයා ගන්නවා. දැන් මේ විනාඩි 10කට පස්සේ මේ වෙලාවේ ග්‍රේවි එක හොඳටම හිදිලා තියෙන්නේ. මේ ගානට වගේ හිඳගත්තාම මේ තියෙන රස ග්‍රේවි එක හොඳට සෝයා කෑලි වල දැවටිලා සෝයා ටික හොඳ රසට තියෙනවා. ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාට මේ සෝයා කියන්නේ හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. ඔයාලත් මේ විදිහට සෝයා හදලා බලන්න. කඩේ තියෙන රසකාරක පැකට් එක ඕනෙම නෑ. මේ විදිහට හදාගත්තාම ගොඩක්ම රසයි. පොඩි බබාලට උනත් බය නැතුව දෙන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. මේ වගේ රසවත් වීඩියෝ බලන්න දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මතක ඇතුව channel එකත් subscribe කරගෙන යන්න. ගිහින් එන්නම්.